සුබ දවසක් හැමෝටම. අද සෙනසුරාදා දවස අපි කොහොමද ගත කළේ නිවාඩුවේ කියලා තමයි මම අද ඔයාලට අරන් ඉන්නේ. ඉතින් අපි වගේම ඔයාලත් සතුටින් අද දවස ගෙවන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් සතියේ දවස් 5ේම අපි උදේ පාන්දර නැගිටගෙන කෑම හදාගෙන නරක් වෙන්නේ නැති විදිහට කෑම හදාගෙන ඉතින් කෑම පාර්සල් බඳිනවා, දවල්ටත් එක්කන් කෑම හදා ගන්නවා. ඒ ඉතින් අපේ පහසු විදිහට අපි දවස් 5 ගෙවන්නේ. ඒත් සෙනසුරාදා දවස ටිකක් වෙනස්. අපි හැමෝම ගෙදර ඉන්න දවස නිදහසේ නැගිටිනවා, උදේට සරල දෙයක් කනවා, ඊට පස්සේ දවල්ට ආයි කෑම ටිකක් හදනවා, රෑටත් එක්ක හදා ගන්නවා. ඒක ඒ විදිහට තමයි අපි සෙනසුරාදා දවස ප්ලෑන් කරගන්නේ. මම හිතනවා හැමෝම එහෙම වෙන්නේ නැති කියලා. ඉතින් අපිට අද දවසේ තිබ්බ වැඩ තමයි පොල් පලා ගන්න එක, වේල ගන්න එක. ඉතින් ඊට අමතරව තව වැඩ තිබුණා, මිදුලතු ගා ගන්න එක, වටේ සුද්ධ කරගන්න එක, ඒ දේවල්. ඊට පස්සේ අපි නිදහසේ කාලය ගෙවුවා. මේ බලන්නකෝ අපිට ඉතින් උදව්වට ඉන්න කට්ටිය ටික ටික වැඩි වෙනවා. එක එක්කෙනා වැඩි වෙනවා. අද සෙනසුරාදා දවසනේ කට්ටියම සෙල්ලම් කරන්න එකතු වෙලා. ඉතින් අපි මේ වැඩේ කරනකොට එයාලත් ඇවිල්ලා හරියට උදව් වෙනවා. ඒගොල්ලෝ හරි ආසයිනේ මේ වගේ එකමුතු වෙලා වැඩ කරන්න. ඉතින් අපි ඒවට එපා කියන්න හොඳ නෑ. අපි ඒවා එකතු වෙලා වැඩ කරගන්න ඕනේ. එතකොට තමයි ඒගොල්ලොන්ට ඒ දවසේ වෙනසක් දැනෙන්නේ. මේ විදිහට අපි එකතු වෙලා වැඩ කරනවා, සුද්ධ කරගන්නවා. ඒ දේවල් හැම දෙයකටම මේගොල්ලෝ එකතු කරගන්නවා. ඒගොල්ලොන්ටත් එතකොට ඒව නිකම්ම හුරු වෙනවනේ. ඔන්න දැන් ඉතින් ඊට පස්සේ මගේ රාජකාරිය උනේ දවල්ට උයන එක. නකෝ අපි මොනවාද ඉවි කියලා බලමු. කරවල තෙල් දාලා ඒකටම බණ්ඩක්ක කපලා තෙල් දැම්මා. ඒක තෙල් දාලා ඊට පස්සේ මම අඹ එකක් කපන්න පටන් ගත්තා. මේවා ඉතින් අපේ ගහේම අඹ. ඉතින් මම තමයි ගිහින් කෙක්කෙන් කඩාගෙන ආවේ. ඉතින් එච්චරම පැහිලා නෑ, උනාට රසට තිබුණා.
සීනි ටිකක් වැඩිපුර දාගන්න ඕනි මේ වගේ අඹවලට. නැත්තම් ටිකක් ඇඹුල් රස වැඩිනේ. මේ අඹ එක මම උයාගත්තේ කිරි දාන්න නැතුව තෙලෙන්ම තම්බලා. එතකොට අර තෙල් පාටට රසට තියෙනවා. හොඳට තෙල් එකටම සීනි කැරමල් වෙන්න දාන්න ඕනේ. එතකොට හරිම රසයි. ඔයත් හදලා බලන්නකෝ. සීනි ටික කැරමල් වේගන එනකොට මේ විදිහට සුවඳ ජාති ටිකත් එකතු කරගත්තා. එතකොට තියෙන පුදුම සුවඳක්.
ඔන්න ඉතින් මම කාලා බීලා හස් කරලා හදිසියෙම සැලොන් එකට ආවා. ඒ ආවේ පාන්දර ඩ්‍රෙසින් වගේකට බඩු වගේක් අරන් යන්න. ඒ ගෙදරදී ඇඳ ගන්න තමයි ඕනි කිව්වේ සැලොන් එකට දුර වැඩි හින්දා. ඉතින් මම ඒකට කැමති වුණා. පාන්දර තමයි ඩ්‍රෙස් ඒකට අවශ්‍ය බඩු ටිකත් අරගෙන මම කොහොමත් 5:00 වගේ වෙනකොට ගෙදර ගියා. ඔන්න හවසට බුදු පහනත් පත්තු කරලා අපි වැඩ අවසන් කරන්නයි හදන්නේ. ඉතින් හැමෝටම සුබ රාත්‍රියක්. නැවතත් හමු වෙමු මේ වගේම ලස්සන වීඩියෝ එකකින්.